ආයුබෝවන් මිතුරා කියන YouTube channel එක බලන් ඉන්න ඔයාලට සුබ දවසක් වේවා. මම ගොඩාක් ගැඹුරු වචන වලින් කතා කරන්න දන්නේ නැහැ. පුළුවන් විදිහට කෙටියෙන් පොඩ්ඩක් ඔයාලත් එක්ක කතා කරන්න හිතුණා. ඇත්තටම මේ සමාජයේ නරක පැත්තට යන්න ගොඩාක් ලේසි. හොඳ පැත්තට යන්න චුට්ටක් අමාරුයි. එහෙම තියෙද්දි අපි මේ සමාජයේ තෝරගන්න ඕනේ නරක පැත්තද හොඳ පැත්තද? කොච්චර අමාරු වුණත් අපි තෝරගන්න ඕනේ හොඳ පැත්ත. දැන් සමහර මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් අපි මොකටද මේ හොඳම පැත්ත තෝරගන්නේ? දැන් ඔය සමහර මිනිස්සු ආතල්ලේ මේ වචනේ කියනවා නම් ආතල්ලේ පන්නේකේ සිගරට් එකක් දීගෙන අරක්කු පොඩ්ඩක් දීගෙන ඔය පාර යන කෙල්ලෙක්ට ඌවක් එහෙම කී මේ ලයින් එකක් දාලා ජොලියේ ඉන්නවා. ජීවිතේ පොඩ්ඩක් සතුටින් ගෙවනවා කියලා තමයි අපිට පේන්නේ. ඉතින් ඒ මිනිස්සු ඔච්චර හොඳින් ඉන්නකොට ඔච්චර ජොලියේ ඉන්නකොට අපි විතරක් මොකටද මේ පන්සල් ගාවේ අවසට යන්න අම්මා තාත්තට හොඳින් කතා කරන්න ගෑනු ළමයින්ට ගරු කරලා කතා කරන්න වැඩිහිටියන්ට ගරු කරලා කතා කරන්න නිකන් අර කූඩුවක ඉර වෙච්ච සතෙක් වගේ මොකටද ජීවත් වෙන්නේ කියලා අපිට හිතෙන්න පුළුවන්. වැඩි කියන්නේ ඔය දැන් අර ජොලියේ ජීවත් වෙන මිනිස්සු හිතන්නේ අපේ මේ පොඩි తాවකාලික ජීවිතේනේ මේ ජීවිතේ අපිට අපි කැමති විදිහට අපි ගෙවලා දාමු. අපි කැමති විදිහට අපි සතුටින් මේ ජීවිතේ ඕන දෙයක් කරලා ඕනම විදිහට ජීවත් වෙලා මේ ජීවිතේ ගෙවලා දාමු. ඒ වුණාට ඒක නෙමෙයි ඇත්ත. එහෙම ජීවිතේ ගෙවලා දැම්මත් මේ ජීවිතේ తాවකාලික වුණත් අපි මැරෙන අන්තිම හුස්ම යනකොට අපිට මේ මතක් වුණොත් අපි ඉන්නකම් හොඳට හිටියේ නැහැ. කවදාවත් දහදුක් ඉඳලා අපි අදපු මව්පියන්ට හොඳින් කතා කරලා නැහැ. මන් නිසා අනිසර කෙල්ලෝ රැවටිලා තියෙනවා. ජීවිතේ වැරද්දගෙන තියෙනවා. මන් නිසා වැඩිහිටියන්ගේ පවා හිත රිදිලා තියෙනවා. ඔන්න ඔහොම හිතනකොට අපි මැරුණත් අපේ පපුව රිදෙනවා. මොකද තමන් ගැන සතුටක් නැහැ. අර ජීවත් වෙච්ච කාලේ අපි හොඳයි කියලා හිතාගෙන කරපු හැම දෙයක්ම හොඳ නෑ කියලා හිතෙන්නේ යන්නේ වෙලාවට තමයි. අපි මැරුණා කියලා අපි ජීවිතේ ඉවර වෙන්නේ නැහැ. මොකටද මිනිස්සු මැරිච්ච මිනිසුන්ට පින් දෙන්නේ? තාත්මේ හොඳට ඉපදෙන්න කියලා. නැත්නම් නිවන් දකින්න කියලා. ඉතින් අපි මැරුණාන් පස්සේ මිනිස්සු අපිට ශාප කරොත් මැරුණාන් පස්සේ අපිට පින පව අයිති වෙයි. අපි දැන් මෙහෙම හිතමුකෝ. අපි හොඳට හැදිලා අම්මා තාත්තට හොඳට කතා බහ කරලා සමාජයේ මිනිස්සුන්ත් එක්ක හරි හොඳින් ඉඳලා වැඩිහිටියන්ට ගරු කරලා අපිට අවංකව ජීවත් වෙලා හිටියනම් අර අවසාන මොහොත අපි මැරෙන මොහොතේ අපිට අපි ගැන ගොඩක් ආඩම්බරයි. අපිට අපි ගැන ආඩම්බරෙන් අපි මැරෙනකොට මැරුණත් කමක් නැහැ. මං හොඳට හිටියා. මං හොඳ මිනිස්සෙක්. අන්න එහෙම සතුටින් තමයි මේ ඇස් පියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. අපි මැරිලා කොච්චර කල් ගියත් මිනිස්සු අපි ගැන
ගොඩක් හොඳ කියනවා. ඒ වචන පවා අපිට පිනක් වශයෙන් අයිති වෙනවා. අපිට ඕන පිනද පවුද? අපිට ඕන කරන්නේ පින්. මොකද මේ මනුස්ස ආත්මයක් හෝ තිරිසන් ලෝකයක් හරි මොකක් හරි මේ හැමදාමත් අපි මේ ගෙවන ජීවිතේ සදාකාලිකව ගෙවාගෙන යන්න නෙමෙයි. ඉපදෙනවා මැරෙනවා කියන එක නෙමෙයි. මේක නතර වෙන්න ඕනේ. ඒකට අපි හොඳ මිනිස්සු වෙන්න ඕනේ. දැන් බලන්න ඔය සමහර මේ නැන්දලා එයාලගේ වැඩේම අල්ලපු ගෙදර මොකද්ද වෙන්නේ? අල්ලපු ගෙදර මොකද්ද වෙන්නේ කියලා හැම තිස්සෙම හොන්දට හැදාගෙන. ඒ ගෙදර රණ්ඩුවක් වුණොත් ඔන්න බලන්නකෝ අදත් ඒ ගෙදර රණ්ඩුවක් කියලා එයාලා ගෙදර කට්ටියට කියනවා. ගෙදරට කවුරු කට්ටියක් ආව කවුද මේ එන්නේ? මොකටද එන්නේ? කොහෙල බලන්න. දැන් ඔයා පැත්තේ ගෙදර කට්ටියම ওই කොහේ හරි යනවනේ. මෙයාලා දැන් කොහෙද යන්න හදන්නේ? මොකද්ද මේ වෙන්නේ? ඔය ඔක්කොම බලන්න. ඔය විදියට ඔය ගෙදර රණ්ඩුවක් ටීම් වෙනකොට ඒ රණ්ඩුව ගැන කියන එයාලා ගෙදර කට්ටියට අදත් මේ මිනිස්සු රණ්ඩු වෙනවා. මේ මිනිස්සු නම් හැදෙන මිනිස්සු නෙමෙයි. කාලගම්ම මිනිස්සු කියන. එයාලා ගැන ඔච්චර දොස් කියන ඔයාට එක දවසක් පුළුවන්ද එයාලා ළඟට ගිහිල්ලා ඇයි මේ රණ්ඩු වෙන්නේ? හොඳට ඉන්න පුළුවන්. එහෙම කතා කරලා ඒ මිනිස්සුන්ගේ හිත අදලා ඒ මිනිස්සුන්ගේ අඩුපාඩු හදන්න පුළුවන්ද? බෑ. ඒ වුණාට කේලම් ටිකයි ඒ මිනිස්සුන්ට දොස් කියන්නයි පුළුවන්. හොඳට බලන්න අනුන්ගේ හදවතවල කුණු තියනවද කියලා බලන්න කලින් තමන්ගේ හදවතේ කුණු රැඳිලා තියනවද කියලා. ඔයාට අර බෙඩ් එකට නැති මිනිස්සුන්ව හදන්න බැරි නම් එයාට දොස් කියන්න ඕනෙත් නැහැ. මොකටද නිකන් පව් කරගන්නේ? ඉරුමක් නැහැ. අපේ මානසික ලෙඩක් මේක. දැන් ඔය කුඩු බොන මිනිස්සෙක් කියම පලාතක ආවොත් අම්මෝ ගිටවද්ද ගන්න එපා කුඩු ගන්නවා මේ මිනිස්සයා හරියන්නේ නැහැ. හරි මේ කියලානේ කියන්නේ. ඒකද හරි නෑ. ඒක නෙමෙයි හරි. කුඩු බොන එක ළඟට ගිහිල්ලා හරි කමක් නෑ. නැත්තම් පොලිසියට ගිහිල්ලා හරි කමක් නෑ. ඌව හදන්න උත්සාහ කරනවා. එහෙම හදන්න උත්සාහ කරන්න බැරි ඔයාට අඩුම ගානේ සමාජයේ ඌව චාටර් කරන්න හරි නැතුව ඉන්න ඕනේ. ඌ හදන්න බැරි ඔයාලට මොකටද එයාව චාටර් කරන්නේ? ඒක පුළුවන්. නිකන් අහකට යන පව් ඔයා පුරව ගන්න ආසද? ඔයා පුරව ගන්නවනේ. අද මට ඔයාලත් එක්ක ගොඩාක් වෙලා කතා කරන්න ආසයි. ඒකද ගොඩාක් වෙලා කතා කරන්න මට වෙලාවක් නැහැ. අපි හැමෝම අනුන් නිසාම ජීවත් වෙන්න ඕනේ නැහැ. Taman නිසා අපිට ඕන විදිහට ජීවත් වෙන එක හරි. නමුත් අපිට ඕනි විදිහට ජීවත් වුණත් අපි මේ කරන කියන දේ හරිද කියලා හොයලා බලලා තමයි අපේ ජීවිතේ ගෙවන්නේ. මොකද අපි නිසා අපිට පව් පිරෙන්න වැඩක් අපි කරගන්න ඕනේ නැහැ. අපි නිසා තව කෙනෙක්ගේ හිත රිදෙන වැඩක් අපි කරන්න ඕනේ නැහැ. අපි නිසා තව කෙනෙක්ගේ ජීවිතේ කඩාකප්පල් වෙනවා නම් අපි ඒ දේ කරන්න ඕනේ නැහැ. මිතුරා කියන්නේ මේ YouTube channel එක හොඳයි නම් කතා බගන්න දේවල් හොඳයි නම් අනිවාර්යයෙන්ම subscribe කරලා යන්න. ඒ වගේම මිතුරා කියලා TikTok එකක් තියෙනවා. Facebook account එකක්. මේ තුනටම පුළුවන් නම් ඔයාලා බැලුවොත් දැක්කොත් ඔයාලගේ අදහස මට කියලා යන්න. හැමෝටම මුල් සරණයි. මේ වෙලාවේ මේ වීඩියෝ එක බලන් හිටපු ඔයාලට බුදු සරණයි වගේම ඔයාලගේ ජීවිතේ ලස්සන වේවා ප්‍රාර්ථනා